Hello everyone, welcome to back to my YouTube channel. අද මං හදන්නේ රසම රස බිත්තර පැස්තා එකක්. බෙරි වෙන්නේ නැතුව රසට හදාගන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ මගේ කුස්සිය. අපි බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. මේකට අපිට ඕනි වෙනවා හීනියට කපාගත්ත කැරට්, ලීක්ස්, ගෝවා, ලූණු, කරපිංචා, තලාගත්ත අමුඉඟුරු සුදු ලූණු, බිත්තර. ඒ වගේම මම පැස්තා ග්‍රෑම් 375ක පැකට් එකක් අරන් තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේක තම්බ ගන්න ඕනි. ඔයාලා වතුර භාජනයක් ලිපේ තියලා විනාඩි 10ක් විතර ලුණු චුට්ටක් එකතු කරලා මේක තම්බ ගන්න. ගොඩක් බෙරි වෙන්න දෙන්න එපා. ලුණු දැම්මම බෙරි වෙන්නේ නැහැ. අපි එක තැම්බෙනකම් මේ විදිහට මිරිස් මිශ්‍රණයක් හදා ගන්නවා මං. මේකට දාන කෑලි මිරිස් තේ හැඳි 2ක්, ඒ වගේම ගම් මිරිස් තේ හැඳි 2ක්, ආයේ කහ කුඩු, ඊට පස්සේ අපි මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. මේ ටික ටිකක් හොඳට කවලම් කරගන්න. මේක අපි එළවලු ටික දාලා ඉවරලා පස්සේ දාන්නේ. දැන් මගේ පැස්තා එක තැම්බිලා ඉවරයි. දැන් ඔයාලා මේ විදිහට තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් හරි බටර් හරි මේකට දාගන්න. ඉස්සලාම අපි මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරලා චුට්ටක් බැදෙන්න දෙනවා. ඊට පස්සේ අපි මේකටම බිත්තර 3ක් එකතු කරගන්නවා. ඒ වගේම කලින් කපාගත්ත ලූණු කරපිංචා ටිකක් චුට්ටක් තෙලේ රත් කරගන්න ඕනි. මේ ටිකත් බැදුනට පස්සේ අපි මේකට කැරට් ඒ වගේම කපාගත්ත ගෝවා ටික එකතු කරගන්නවා. කැරටුයි ගෝවයි ටිකක් තැම්බෙන්න වෙලා යන නිසා අපි කලින්ම එකතු කරගන්නේ. ඒ ටික තෙල් වල ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේකට ලීක්ස් ටිකක් එකතු කරලා කවලම් කරගන්නවා. දැන් අපි මේකට ලුණු තේ හැඳි 2ක් එකතු කරගන්නවා. අපි තැම්බෙද්දි ලුණු දාපු හින්දා රස බලලා ඔයාලා දාගන්න. ඒ වගේම අපි කලින් හදාගත්ත අර මිරිස් ටික මේකට දාගන්නවා. ඒකට ඔයාලා වතුර චුට්ටක් එකතු කරලා මේකට දාන්න. දැන් අපි මේකට පැස්තා ටික එකතු කරගන්න ඕනේ. මේ ටිකත් අපි හොඳට කවලම් කරගන්නවා. ඔයාලට මේකට බිත්තර නැතුව චිකන්, සොසේජස් ඒ වගේ ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි අපේ පැස්තා එක හදලා ඉවරයි. ඔයාලට මේකට චිකන් කරි එකක් එක්ක වුණත් නිකන් වුණත් කන්න පුළුවන් ගොඩක් රහයි. ඔයාලත් හදලා බලන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
හැමෝම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.